Hi, welcome back to SH Vlogs. ඉතින් කොහොමද ඔයාලට? මම හිතනවා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ හරියටම ජුලයි 24 ඕපන් වුණ පින්ක් ආකේඩ් shopping mall එකේ වීඩියෝ එකක්. ඉතින් මේ shopping mall එක තියෙන්නේ හරියටම දෙහිවල flyover එක ඉස්සරහා. ඉතින් මේක ඕපන් උනේ ජුලයි 24 සිකුරාදා. ඉතින් එදාම මට මේ shopping mall එකට යන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලට ඒකේ වීඩියෝ එකක් තමයි මම මේ අරගෙන ආවේ. මම මේ මුලින්ම ඔයාලට පෙන්නන්නේ මේකේ ground floor එකේ තිබුණ items මොනවාද කියලා. ඉතින් මෙතන මේන්ලිම තියෙන්නේ ඇත්තටම cosmetic items ලොකු ඒරියා එකක් තියෙනවා. ගොඩක් branded items වලින් cosmetics මෙතන තියෙනවා. ඉතින් ඔයාලා ඒවා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මෙතනට ගිහිල්ලා බලන්න. මොකද ගොඩක් branded items වලින් මෙතන cosmetics තිබුණා. ඉතින් මම ඔයාලට මේ මුලින්ම පෙන්නුවේ මෙතන තිබුණ body lotions තිබුණ ඒරියා එක. ඉතින් මෙතන ගොඩාක් brands වලින් body lotion ලොකු collection එකක් තිබුණා. ඊළඟට මෙතන තියෙන්නේ food care collection එක. ඉතින් මෙතන food cream, food scrub ඒ වගේ ඒවා collection එකක් තිබුණා brands කීපයකින්ම. ඉතින් මේවා prices නම් මට වෙන වෙනම මතක නැහැ. හැබැයි රුපියල් 1590 1650 මේ වගේ prices වල ඉඳන් food care collection එකක් මෙතන තිබුණා. ඊළඟට මේ තියෙන්නේ face care collection එක. ඉතින් මෙතන තියෙනවා face cream, face scrub, facial foams, face mask මේ වගේ brands ගොඩකින් ලොකු collection එකක් තියෙනවා. හොඳ branded ඒවායේ price එක ටිකක් වැඩි. ඉතින් මෙයාලා කියන්නේ මේ ඔරිජිනල්ම ප්‍රොඩක්ට් එක කියලා. ඉතින් ඒ විදිහට මේවාය එක එක brand එකකින් brand එකට අනුව ඒවායේ price එක ටිකක් වැඩි. ඒ වගේම අඩු prices වලටත් තියෙනවා items. ඊළඟට මේ තියෙන්නේ food supplement collection එක. ඉතින් මෙතන තියෙනවා Perfectil, Facia, Lia Diamond, Lia Gold, Now, Biovita මේ වගේ brands. හැම brand එකකින්ම වගේ food supplements මෙතන තිබුණා. දැන් මම මේ ඇවිල්ලා ඉන්නේ hair care collection එක පැත්තට. ඉතින් මෙතනත් හැම brand එකකින්ම වගේ hair care products තිබුණා. ඉතින් Tresemme ලොකු collection එකක්, ඒ වගේම L'Oreal ලොකු collection එකක්. මේවායේ හැම variety එකකින්ම වගේ items තිබුණා. ඉතින් මෙතන hair shampoo, conditioner, hair mask, hair food, ඊළඟට hair oil මේ වගේ දේවල් හැම දෙයක්ම තිබුණා. ඉතින් prices brand එකකින් brand එකට වෙනස් වෙනවා. අඩු prices වල වගේම ගොඩක් වැඩි prices වලටත් items මෙතන තියෙනවා. ඉතින් ඇත්තටම මෙතනට යන්න බලාපොරොත්තුවෙන් කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. හැබැයි මේන්ලිම cosmetics items ගන්න ඉන්නවා නම් අනිවාර්යයෙන් මෙතනට යන්න. මොකද මෙතන හැම brand එකකම items තිබුණා. ඒ කියන්නේ අපිට සමහරලාට market එකේ available නැති items ගොඩක් මෙතන තිබුණා හැම brand එකකින්ම. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක skip නොකර දිගටම බලන්න. එතකොට ඔයාලට idea එකක් ගන්න පුළුවන් මොනවද මෙතන තියෙන items කියලා. ඉතින් දැන් මම මේ ඔයාලට පෙන්නුවේ මෙතන තිබුණ lipstick collection එක. ඉතින් brands ගොඩකින් මෙතන lipstick ලොකු collection එකක් තිබුණා. ඇත්තටම මෙතන ඉන්න staff එක අපිට support කරනවා අපේ skin tones වලට ගැලපෙන විදියට අපිට ගැලපෙන lipsticks, cutex ඕනම දෙයක් තෝරගන්න යාලා අපිට ගොඩක් help කරනවා.
ඉතින් මෙතන ලිප්ස්ටික්ස්, ලිප් බාම්, ලිප් ග්ලොස්, ලිප්ස් ලයිනර්ස් ගොඩාක් ලොකු කලෙක්ෂන් එකක් තිබුණා. ඉතින් මෙතන කියුටෙක්ස් ලොකු කලෙක්ෂන් එකක් තිබුණා. ඉතින් මම දැන් ඔයාලට මේ පෙන්නන්නේ මෙතන ෆවුන්ඩේෂන්, බ්ලෂර්ස්, පවුඩර්, අයිලයිනර්ස්, මස්කාරා මේවා හැම එකක්ම හැම බ්‍රෑන්ඩ් එකකින්ම වගේ මෙතන තියෙනවා. සමහර බ්‍රෑන්ඩ්ස් වල ප්‍රයිසස් ගොඩක් වැඩි. ඒ වගේම අපේ බජට් එකට ගැලපෙන විදියට අඩු ප්‍රයිසස් වල අයිටම්ස් උත් මෙතන තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා කොස්මෙටික්ස් අයිටම්ස් ගන්න මේ දවස්වල ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මෙතනට ඇවිල්ලා බලන්න. ඔයාලගේ බජට් එකට ගැලපෙන විදියට අයිටම්ස් ඕන තරම් මෙතනින් හොයාගන්න පුළුවන්. ඉතින් තවත් දෙයක් මතක් කරන්න ඕනේ, මේ මගේ වීඩියෝස් බලන ඔයාලා තාමත් මාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් බටන් එකත් ක්ලික් කරගෙන යන්න කියලා ආදරෙන් මතක් කරනවා. මොකද ඉතින් මේ වගේ ගොඩක් යූස්ෆුල් වීඩියෝ ඔයාලට ඉස්සරහට ගොඩක් ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ නිසා මගේ මේ වීඩියෝස් බලන්න කැමති නම් ඔයාලා මගේ YouTube channel එක සබස්ක්‍රයිබ් කරගෙන යන්න කියලා ආදරෙන් මතක් කරනවා. මම දැන් මේ පෙන්නන්නේ බේබි කෙයා කලෙක්ෂන් එක. ඉතින් මෙතනත් තියෙනවා බ්‍රෑන්ඩ්ස් කීපයක්ම, ජොන්සන්ස් බේබි, අවිනෝ, ඊළඟට සෙටාෆිල්, පැන්ඩා බේබි මේ වගේ බ්‍රෑන්ඩ්ස් ගොඩකින් බේබි කෙයා ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඉතින් මම මේ තාමත් ඉන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේමයි. ඉතින් ඇත්තටම කොස්මෙටික්ස් අයිටම්ස් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා මෙතන. ඒ වගේම දැන් මම මේ ඔයාලට පෙන්නන්නේ මෙතන තිබුණ ජුවලරි කලෙක්ෂන් එක. ඉතින් ජුවලරීස් උත් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ලස්සන ජුවලරීස් මෙතන ඇත්තටම තියෙනවා. ඉතින් ප්‍රයිසස් උත් අඩු ප්‍රයිසස් වල වගේම ටිකක් වැඩි ප්‍රයිසස් වලටත් ජුවලරීස් තියෙනවා. ඉතින් ඔයාලා ආවොත් කැමති විදියට බලලා සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න මෙතන චූටි බබාලගේ ටොයිස් කලෙක්ෂන් එකකුත් තියෙනවා. ඉතින් මෙතනට આવොත් මේ වගේ ටොයිස් ඔයාලට ගන්නත් පුළුවන්. දැන් මම මේ ඇවිල්ලා ඉන්නේ ෆස්ට් ෆ්ලෝ එකට. ඉතින් ෆස්ට් ෆ්ලෝ එකේ හරිම ලස්සන ආටිෆිෂල් ෆ්ලවර්ස් කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් මෙතනත් මේ ආටිෆිෂල් ෆ්ලවර්ස් රුපියල් 300 ගණන් වල වගේ ඉඳන් තිබුණා. ඉතින් ලොකු ගණන් වලටත් තියෙනවා. අපේ බජට් එකට ගැලපෙන විදියට ඉතින් තෝරගන්න. ඊළඟට මෙතන තියෙනවා චුටි බබාලගේ වෝටර් බොටල්ස්. ඉතින් මේ වෝටර් බොටල්ස් රුපියල් 1000 ගණන් 2000 ගණන් වල වගේ ඉඳන් තමයි ස්ටාර්ටින් ප්‍රයිස් එක තියෙන්නේ. ඒ වගේම තම්බ්ලර් කලෙක්ෂන් එකකුත් තියෙනවා. ඉතින් මේවත් රුපියල් 2000 ගණන් 3000 ගණන් වල ඉඳන් තමයි ස්ටාර්ටින් ප්‍රයිස් එක වෙන්නේ. මේ ඒරියා එකේ තියෙනවා බර්ත්ඩේ ඩෙකොරේෂන් අයිටම්ස්, ඒ වගේම ඇනිවර්සරි ගිෆ්ට් බොක්ස්, බර්ත්ඩේ ගිෆ්ට් බොක්ස් ඒ වගේ අයිටම්ස් මෙතනින් ගන්න පුළුවන්. ඊළඟට ඒ වගේම සෙරමික් කලෙක්ෂන් එකක් තියෙනවා. එතනත් ලස්සන ඩිසයින්ස් වලින් මල් වාසස්, බෝල්ස් ඒ වගේ දේවල් තියෙනවා. මේ තියෙන්නේ මෙතන තියෙන soft toys collection එක. ඉතින් soft toys උත් ලොකු collection එකක් තියෙනවා. රුපියල් 1000 ගණන් වගේ prices වල ඉඳන් තමයි starting price එක තියෙන්නේ. ඉතින් චුටි බබාලට එහෙම ගැලපෙන ලස්සන soft toys මෙතන ලොකු collection එකක් තියෙනවා.
ඉතින් දැන් මම මේ ඇවිල්ලා ඉන්නේ ලේඩීස් වෙයර්ස් තියෙන ඒරියා එකට. ඉතින් මේ ෆ්ලෝ එකේම තියෙන්නේ ලේඩීස් වෙයර්ස්. ඉතින් මෙතන ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. හැබැයි මම කැමති විදිහ ඇඳුම් නම් මෙතන තිබුණේ නැහැ. ඒ නිසා මම මෙතනින් මුකුත් ගත්තේ නැහැ. සමහර ඇඳුම් වල ප්‍රයිසස් වැඩි කියලාත් මට හිතුණා. ඔයාලත් ඉතින් ඇවිල්ලා බලන්නකෝ. ඊළඟට දැන් මම මේ ඇවිල්ලා ඉන්නේ ජෙන්ට්ස් කලෙක්ෂන් එක පැත්තට. ඉතින් මෙතනත් එක බ්‍රෑන්ඩ්ස් වලින් වෙන වෙනම ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඔෆිස් වෙයා ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔයාලට ඇවිල්ලා බලලා ඕන එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ප්‍රයිසස් උත් ඉතින් අඩු ප්‍රයිසස් වලටත් තියෙනවා, වැඩි ප්‍රයිසස් වලටත් තියෙනවා. දැන් අපි යමු කිඩ්ස් කලෙක්ෂන් එක පැත්තට. අනේ ඉතින් මෙතන නම් හරිම කියුට් ඩ්‍රෙසස් තිබුණා චූටි බබාලට. ඉතින් මේවායිත් එක ප්‍රයිසස් වලට රුපියල් 1000 ගණන් වල වගේ ඉඳන් ස්ටාර්ටින් ප්‍රයිසස් වලට ඩ්‍රෙසස් තිබුණා. හරිම ලස්සනයි, හරිම කියුට් ඒවා තිබුණා. ඉතින් ඔයාලා ඇවිල්ලා බලන්න. දැන් අපි යමු ෂූස් හෑන්ඩ් බෑග්ස් තියෙන ඒරියා එකට. ඉතින් මෙතන ෂූස් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ජෙන්ට්ස් ෂූස් වගේම ලේඩීස් ෂූස් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ස්ලිපර්ස්, ඔෆිස් ෂූස්, බ්‍රයිඩල් ෂූස්, ස්පෝර්ට් ෂූස්, මේ හැම එකක්ම මෙතන තියෙනවා. ඉතින් ඔයාලට කැමති එකක් බලලා තෝරගන්න පුළුවන්. එක ප්‍රයිසස් වලට තියෙනවා. ඒ වගේම හෑන්ඩ් බෑග්ස් උත් එක ප්‍රයිසස් වලට ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඒ වගේම චුටි බබාලට ස්කූල් බෑග්ස් කලෙක්ෂන් එකක් තියෙනවා. හරිම කියුට් බෑග්ස් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් තමයි මේ shopping mall එකේ තිබුණේ. ඉතින් මම හිතනවා මේ shopping mall එකට යන්න ගොඩක් කැමැත්තෙන් ඉන්න අය ඇති. එයාලා මේ වීඩියෝ එක බැලුවා නම් එයාලට අයිඩියා එකක් එන්න ඇති මොනවාද මෙතන තියෙන්නේ කියලා. ඉතින් මෙතන මේන්ලිම තියෙන කොස්මෙටික්ස් අයිටම්ස්, ඔයාලා ඒ වගේ දේවල් බ්‍රෑන්ඩඩ් අයිටම්ස් ගන්න මේ දවස්වල බලාගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මෙතනට යන්න. මෙතන හැම බ්‍රෑන්ඩ් එකකින්ම වගේ කොස්මෙටික්ස් අයිටම්ස් තියෙනවා. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් යූස්ෆුල් වෙන්න ඇති කියලා. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණු හැමෝටම thank you so much. මේ වගේ තවත් ලස්සන අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම එන්නම් ඔයාලා ගාවට. එතකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. bye bye.